ඔන්න මම දැන් මට කතාවෙන් මට ජර්මන් බෝඩර් එක පයි මේක මේවා කරගන්න බැරි වුණා. ඔන්න දැන් ඔන්න අපිට ජර්මන් බෝඩර් එක තමයි පයින්නේ මේ. අපි මේ ජර්මන් බෝඩර් එක තමයි පයින්නේ. මේ චෙක් පොයින්ට් එකක් තියෙනවා. චෙක් පොයින්ට් කියන්නේ මේ ට්‍රක් එහෙම චෙක් කරනවා. දැන් එහා පැත්තේ ට්‍රක් එහෙම දාගෙන ඒවා මේවා කරලා තියෙන. දැන් මේ මෙතන ඉස්සරහා ඔය තියෙන මේ A35 A35 එක චෙක් කරනවා. फ्रांस ඉඳන් දැන් මේ ජර්මන් බෝඩර් එකට ඇතුල් වෙයි. බෝඩර් එකට ඇතුල් වෙයි. A35 එක A35 එක චෙක් කරනවා ෆ්‍රාන්ස් ඉඳන් දානකොට. මේවා විතරයි නේ. අපේ නගර තියෙන ඩච් ලෑන්ඩ්. ඩච් ලෑන්ඩ් කියන්නේ ජර්මන් වල. මේකේ මේ මැප් එකේ වුණත් වර්ල්ඩ් මැප් එකේ වුණත් තියෙන ජර්මනි කියලා තියෙනවා. මේ මෙහෙ මැප් වල ගොඩක් ඒවා තියෙන ඩච් ලෑන්ඩ් කියලා. ඒකයි D කියලා. පොඩි කාර් එහෙම පොඩි වාහන චෙක් කරනවා. ඒ වාහනේ නම් ට්‍රක් එක කරන් නැවතුවේ නෑ. ඒ 35 ඊට බෝඩ් එක. ෆ්‍රාන්ස් ඉඳන් ජර්මනියට. සමහර පාරවල් වල චෙක් කරන්නේ මේ වගේ. මේ ගොඩක් අය ගම් මැදින් ඇවිත් එන පාරවල් වල තමයි චෙක් පොයින්ට් තියෙන්නේ. හයිවේ වල වගේ දැන් මම පොඩ්ඩක් ඉතින් අර කල්පනාවෙන් එන්න ඕනේ ඉතින්. දැන් අපේ නේ කවුලක් නැති බැලුවත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ කොහොම ඩොකියුමන්ට් තියෙනවා, DRC තියෙනවා, රෙඩ් පේපර්, වර්ක් පර්මිට් හැමදේම අපේ වෙනම ෆයිල් එකක් තියෙන. ඒකේ තියෙන අපේ හැමදේම වාහනවල තියෙන ලයිසන්, ඉන්ෂුරන්ස් ඒ ඔක්කොම තියෙනවා.
බය වෙන්න දෙයක් නෑ. මේ අනේව චෙක් කරන්නේ නෑ. ෆ්‍රාන්ස් ඉඳන් මේ ජර්මනියට ඇතුල් වෙන වාහන තමයි අර පොඩි වාහනේම චෙක් කරනවා. කාර්, පොඩි වෑන්, බස්, ට්‍රක් චෙක් කරන්නේ අඩුයි. ඉතින් චෙක් කරන සැකයක් මොකක් ලොකු සැකයක් තිබුණොත් තමයි චෙක් කරන්නේ. ඇත්තට ට්‍රක් චෙක් කරනවා අඩුයි. එහෙනම් ඉතින් ආයේ වෙන වීඩියෝ එකකින් හම්බ වෙමු. ආයේ චෙක් පොයින්ට් කියලා බලපන්. බෝඩර් ක්‍රොස් කරන දැන් හරියන කට්ටිය නැවත හම්බ වෙමු.